මල්ලිලා කොහොමද ඉතින් සමාජ සේවය කළා ඉතින් වහන්සේ වගේ නේද? ඔව් අයියේ දන්නේ නැද්ද ඉතින් අපේ වැඩේ ඉතින් සමාජයට සේවය කරන එක තමයි ඉතින්. ඩේලි වැඩ නම් තියෙනවා හැබැයි පඩි නම් නෑ මල්ලි. ඒකයි නේද පඩියක්වත් කියනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද? එහෙම කියන්න එපා මල්ලිලා. ඔයාලා වගේ අය නිසා තමයි මේ රට මෙහෙම හරි තියෙන්නේ. අයියා කියන දවසක් මේ පැත්තේ ඉන්නේ ඉතින් බඩ පොලන්ට නා තමයි. ඩයලොග් ටීවී එකක් කියලා එකක්වත් තියෙනවා නම් ඉතින් කවන්නේ මේ පැත්තේ අයියෝ මගේ යට ඇඳුම් හිටන් හිට වෙනවා. හිකි. එහෙම තමයි මල්ලියා ඉතින් මොනා කරන්නද නේද? අයියා අපිට දෙන්න හොඳ ස්ට්‍රෝං ප්ලේන් ටී දෙකක්. ටී බොන්න නම් ඉතින් සල්ලි නෑ අපිට. හිකි. එහෙම තමයි මල්ලියා ඉතින් මොනා කරන්නද නේද? ඔයාලා මේ රට කරන සේවය වෙනුවෙන් ඔයාලට ස්ට්‍රෝං ටී එකක් දෙන එක මට මහලක වැඩක් නෙවෙයි මල්ලිලා. මේ thank you අයියා. බොහොම ස්තුතියි thank you so much love you. මල්ලි මෙන්න ගන්න. අයියාගේ හිත හොඳකම නිසා තමයි අපි හැමදාම අයියාගේ කඩෙන් තේ බොන්නේ ඉතින්. සහතික ඇත්ත. 2000 years later. එහෙනම් අයියේ අපි ගිහිල්ලා එන්නද? හෙටත් හම්බෙමු ඈ. එකින්ම එන්න හෙටත් දෙන්නම්කෝ ස්ට්‍රෝං ටී එකක්ම. නෙට්පුල් මල්ලි යන්න එහෙනම්. අපි ගිහින් එන්නද කඩේ අයියේ එහෙනම්. ඔයාට සුපර් රාත්‍රියක්. එසේම වේවා. මොනවා වුණත් හිත හොඳ කොල්ලෝ දෙන්න. Subscribe.